මගේ YouTube channel. Sorry. එහෙනම් අපි වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. හරිද? Life in color. අද මම මගේ වීඩියෝ එකකින් ඔයාලට පෙන්වන්න යන්නේ දියතලා ප්‍රදේශයේ ඉඳන් දෙල්තොට ප්‍රදේශයට එනකොට මම දැක්ක පරිසරයේ ලස්සන. එහෙනම් අපි වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. මේ සති මගේ බ්ලොග් එකෙන් මොනවද කතා කරන්න කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. මොනවද මම පෙන්නන්නේ කියලා. එතකොට දැන් මම ෂූට් කරගෙන ආපු ෆුටේජස් ටික මගේ එඩිටින් සොෆ්ට්වෙයාර් එකට, ඒ කියන්නේ Adobe Premiere වලට ටයිම්ලයින් එකට දාලා ඒකෙන් මට අවශ්‍ය කරන එඩිට් එකට අවශ්‍ය කරන ක්ලිප්ස් ටික මම සිලෙක්ට් කරලා ඉවරයි. දැන් ඊට මේක එඩිට් කරලා, මියුසික් දාලා, කලර් ග්‍රේඩ් එකක් කරලා, වොයිස් කරලා ඉවර කරන තමයි දැන් තියෙන්නේ. එහෙනම් දැන් ඉතින් මම එඩිට් එක පටන් ගන්න හදන්නේ. දැන් ඉතින් මම දියතලාව ඉඳන් දෙල්තොට යන ගමන් එක සැරේම මම දැක්කා ලස්සන කුඹුරක්. ඒ කුඹුර රතු පාටයි. ඒ නිසාම මම නැවතිලා බැලුවා මොකද්ද මේ කුඹුරේ තියෙන විශේෂත්වය කියලා. එතකොට මට හම්බුණා කරුණා සුන්දර මාමව. මාමා කිව්ව විදියට මේ වී වලට කියන්නේ බීට් වී කියලා. මාස 3මාරක් වගේ කාලයකින් මේකේ අස්වනු ගන්න පුළුවන්ලු. මේකේ වී කරල ගොඩක් දිගයිලු. ඒ වගේම බරත් නැල්ලු. හැබැයි මේ වී වලින් බත් හැදුවම හරි රසයිලු. කොහොම ඉතින් ඉස්සරහට යනකොට මට හම්බුණා බදුළුවය. වතුරක් දැක්කම ඉතින් අපිට ඉන්න බැහැනේ. අන්තිමේදී ඔක්කොම පැත්තකින් තියලා ඔයට පැනලා නෑවා. ඊට පස්සේ වික්ටෝරියා ඩෑම් එක හම්බුණා. ඉතින් ඩෑම් එක දිහා චුට්ටක් වෙලා බලන් ඉඳලා ආපහු ගමන යන්න පටන් ගත්තා. දියඇල්ලේ නම තමයි ආන්දාවල ඇල්ල. පහුගිය කාලේ වැහැපු ලොකු වැස්ස නිසා ලොකු ගල් මේ දියඇල්ලේ පල්ලෙහාට ඇවිත් තිබ්බා. එහෙම වෙන්නේ දිය හෙන නිසාලු. පොඩි වෙලාවකදී ලොකු වතුර පාරක් එක සැරේම පල්ලෙහාට එන එක තමයි දිය හෙන කියන්නේ. මේ දිය හෙන එක ලොකු ගල්, පස්කුට්ටි වගේ දේවල් පල්ලෙහාට එන්න පුළුවන්. ඉතින් මේ දියඇල්ල කලින් තිබ්බ විදිහේ ෆොටෝ කීපයක් මට හම්බුණා. ඒ තියෙනට වඩා දැන් දියඇල්ල ගොඩාක් වෙනස් වෙලා ලොකු ගල් මේ දියඇල්ල ගාවට වැටලා තිබ්බා. මම මේ දැක්කේ කවද බලන්නකෝ. ජේම්ස් ටේලර් මහත්තයාව. ඒ කියන්නේ ලූල් කඳුර වතුයාය කිට්ටුව තමයි මම දැන් මේ ඉන්නේ. මේ තියෙන්නේ මම අද රැට නවතින තැන. Show Me Lanka Camping Site and Cottage. මේක තියෙන්නේ දෙල්තොට. මේකේ කබාන එකක් තියෙනවා. ඒ කබාන එකේ 8 දෙනෙක්ට විතර ඉන්න පුළුවන්. ඊට අමතරව ටෙන්ට් තියෙනවා. ඒ ටෙන්ට් එකත් එක්ක ඔක්කොම 18 දෙනෙකුට විතර ගිහිල්ලා ඉන්න පුළුවන්. ඇත්තටම හරිම ලස්සන ලොකේෂන් එකක්. ඉතින් ඕගොල්ලෝ කැමති නම් දෙල්තොට ප්‍රදේශයේ ඇවිදින්න ඒ ආවොත් අනිවාර්යයෙන්ම Show Me Lanka camping site එකේ නවතින්න අමතක කරන්න එපා. දැන් මම මේ ගමනේදී මම දැක්ක ලස්සනම ඉන්සිඩන්ට් එක ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ. ඒ තමයි සන්රයිස් එක. මම ෆස්ට් ටයිම් තමයි සන්රයිස් එකක් මේ විදියට දැක්කේ. ඒක ඇත්තටම හරිම ලස්සනයි.
අර ඈතින් පේන්නේ නකල්ස් කඳු පන්තිය. මං දෙල්තොට ඉඳන් නුවර යනකොට තමයි ඒක දැක්කේ. හරි මගේ මේ බ්ලොග් එකත් එඩිට් කරලා ඉවරයි. මගේ මේ වීඩියෝ එකත් ඉවර වෙනකම් බලපු ඔයගොල්ලෝ හැමෝටම thank you so much. මගේ channel එක subscribe කරන්න, like එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙමත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.